අපි ගත්තට පස්සේ පේපර් එක අරගෙන අපි ප්‍රශ්නෙට උත්තර ලියද්දි වෙන දේ තමයි පේපර් එක අපි එක්සැම්පල් එකක් විදිහට හිතමු උදාහරණයක් විදිහට ඔයගෙන් අහනවා ප්‍රෝටීනයක් වෙන ඇක්ටින්ගේ කෘත්‍යය මොකක්ද? එතකොට ඔයගෙන් කෙලින්ම අහලා දෙනවා ඇක්ටින් කියලා හරි එහෙම ප්‍රෝටීනයක් තියෙනවා. එයා කරනවා මොකක් හරි කෘත්‍යයක් ඒක මොකක්ද? ඒතර ඔයගෙන් අහන්නේ ඒක. එතකොට ඔයා මොකද කරන්නේ? එතකොට ඔයගේ මේ බ්‍රේන් එකෙන් මොළෙන් අපි හිතනවා හරි මොකක්ද කරන්නේ කියන එක ඔයා try කරනවා කලින් build up කරපු memory එකෙන් ආයි එළියට අරගන්න output එකක් නේද? ඒකත් එක්ක ඔයා පේපරේ ප්‍රශ්න උත්තර ලියද්දී දැන් ඔයා ලියන හරි ඇක්ටින් මේකයි කරන්නේ පේජි සංකෝචනයට දායක වෙයි කියලා ලියනවා. ලිව්වට පස්සේ දැන් පොඩ්ඩක් හරියගෙන එතන උනේ මොකක්ද? චූටි seconds ගාන තප්පර ගාන ඇතුලේ උනේ මොකක්ද? ඔයාගේ මොලේ ඔයා කලින් මතකයට දාගත්ත දේ එළියට බැක් කරා output process එකකට මොලේ ගියා. එතනින් එහාට කාලාන්තරයක් යනකම් ඔයාට මතකයි ඇක්ටින්ගේ කෘත්‍යය මොකක්ද කියන එක. ඒකෙම වෙන්නේ ඔයා output process එකකින් memory එක එතන use කරමු හින්දා. මතකේ පාවිච්චි කරමු හින්දා. හැබැයි එතන තව ළමයෙක් ඉන්නවා. එයා papers කරන්නේ නැහැ. එයා මේ papers ඕන්නේ නැහැ විභාගෙට යද්දී බොරු කතා. අර බලන්න අර අයියා එක paper එකක්වත් කරන්නේ නැතුව තමයි විභාගෙට ගිහිල්ලා තියෙන්නේ. එයාට ඒකක් තියෙනවා. medicine උත් යනවා. ඔහොම හිතලා අර society එකේ නිකන් කීප දෙනෙක් කියන අදහස් දිහා බලලා papers කරන්නේ නැහැ කියලා එනවා නිකන්. එන දැඩි මතධාරියෙකුට එනවා. ඇවිල්ලා paper කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? පාඩම් කරනවා. ගෙදරින් නම් පාඩම් කරන හරි ඇක්ටින් මෙන්න තියෙන ඇක්ටින්ගේ කෘත්‍ය මෙන්න තියෙනවා. හරි. පාඩම් කරනවා. ඊළමයට විභාගෙට එනවා. එයාට සමහර විට උත්තරේ ලියන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් වෙන දේ. එයාට කාලාන්තරයක් තිස්සේ පාඩම් කරන්න බැරි වුණොත් එයාට ඒක අමතකයි. කියන්නේ මෙමරි එකෙන් එළියට ගන්න බෑ. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ ඒ ළමයා පාඩම් කරන ඉන්පුට් කෘත්‍ය මෙන්න ආයක පාඩම් කරා ඉන්පුට්. හැබැයි එක්සෑම් එකේදී ඔයගෙන් අහන්න ඉන්පුට් කරන්න කියලා නෑ. එක්සෑම් එකේදී කියන්නේ ඔයාගේ මතකයට දාගත්තනේ අපිට මතකයේ දෙන්න. එහෙම ඉල්ලද්දි දෙන්න ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. ඒකට තමයි papers කරන්නේ. ඒකට තමයි practice questions කරන්නේ. ඒකෙන් practice questions සහ papers කියන එක හරහා build up වෙන්නේ retrieval reading. මොකක්ද මේ retrieval reading කියන්නේ? retrieval reading කියන්නේ ඔයා මතකයට දාගත්ත දේ එළියට අරගන්නවා. ඒක ගන්න විදි ගොඩාක් වෙනවා papers කරන එක විදියක්. ඉතින් අර papers කරද්දී ඉතින් exam එකේත් අපි paper එකක් නේ කරන්නේ. ඒ විදියටම අපිට practice එකක් හම්බ වෙනවා මතකයට දාගත්ත දේ එළියට ගන්න. ඒක හරහා මාර විදිහට වගේ memory එක develop වෙනවා. කාලාන්තරයක් යනකම් ඔයා එහෙම output කරපු එක මතකෙ තියෙනවා. ඒ ability එක build up කරන්න හරි අමාරුයි reread කියන එකෙන්. මේ දවල් මම විතරක් නෙමෙයි කියන්නේ ඕනේ research report එකක් අරගෙන බලන්න reread කියන්නේ නැවත කියවීමට වඩා retrieval reading කියන එක අතිසාර්ථකයි කියන එක තියෙනවා මතකේ long term memory එක build up කරන්න. හැබැයි short term memory එකට ඉතින් හෙට exam එක අද රෑ මොකද කරන්නේ? පොඩ්ඩක් පොත් ටික මුලින් ඉඳන් කියවන්න. short term memory එක reread කියන එක ඕකේ වෙන්න පුළුවන්. සහ ඇත්තට මේක අතිසාර්ථක වෙලා වෙච්ච වෙලාවලුත් තියෙනවා. MCQ paper එකට යන්න කලින් දවසේ මුළු syllabus එක මුලින් ඉඳන් කියවනවා. ගොඩාක් MCQ paper එකේ වෙන්න පුළුවන් වැරදි අඩු වෙනවා ඒ ළමයට. ඒක හරි. හැබැයි long term memory exam එක මාස 8ක් තියාගෙන පොත කියවන. ඒක හරියන්නේ නැහැ. මේක ප්‍රායෝගික නෑ මම කියන හින්දා පිළිගන්න එපා. ඕනේ රිසර්ච් රිපෝට් එකක් අරගෙන බලන්න ඔක්කොගේ මේ කතාව කියමු. සහ එක්සැම්පල්ස් පැත්තට ගියොත් දැන් අපේ පන්ති හිටිය ළමයි 38ක් ඔය 38න් 15ක් මෙඩිසින් අතර ඔතන ඉන්නවා අර ජීවිත කාලෙටම එක පේපර් එකක්වත් කරලා නැති ළමයිතුත් ඉන්නවා නිකන්. ඉස්කෝලේ ටර්ම්ස් පේපර්ස් ටික විතරයි කරලා තියෙන්නේ. ඊට අමතරව එක පේපර් දෙකක් කරලා තියෙනවා. අර පේපර්ස් ප්‍රශ්න කරනවා කියන එක ලොකු වැඩ කරපො නැති. හැබැයි A levels වලට A තියෙනවා සහ මෙඩිසින් නොත් සිලෙක්ට් වෙලා තියෙනවා. හැබැයි මේ අර ඒ වගේ කෙනෙක් දිහා අපි බලාගෙන කිව්වොත් ඉතින් මෙයා මෙහෙමනේ මෙයා මෙහෙම කරලා තියෙනවානේ අපි පේපර්ස් කරන්න ඕනේ නැහැ කියලා. එතන ලොකු අවුලක් තියෙනවා. ඒක සමහර විට ළමයාගේ ability එක. ඒකේ ළමයාගේ ability එක වෙන්න පුළුවන්. අපි දන්නවා මේ ළමයි 50000ක් විතර A levels biology වේද එක ලියනවා. 24 ඒ වගේ 2024 අවුරුදු 2 ගණක් ලියනවා. ඉතින් ඔතන ඇති එහෙම අර ජීවිත කාලයෙන් පේපර්ස් 10යි වගේ කරලා තියෙන්නේ. පේපර්ස් 5ක් 10ක් කරලා තියෙන්නේ. එහෙම ගිහිල්ලා විභාගෙට ඉලල ඒත් තියෙනවා. මේ යුනිවර්සිටිත් යනවා සමහරට මෙඩිසින් සිලෙක්ට් වෙනවා. එහෙම ළමයි ඉන්නවා. හැබැයි ඒ ඔය 50000න් ළමයි 40ක් 50ක් ඒ වගේ බොහොම පොඩි ගාන. ඒක සමහරට ඉතින් ඒ ළමයාගේ ඇබිලිටි එක. ඒක දිහා බලාගෙන ඉඳලා වෙන කෙනෙක් හිතනවා නම් ඒක කරන්න පුළුවන් කියලා එතන ඉතින් ඇත්තටම ඩවුට් එකක් තියෙනවා. මොකද ලෝක රිසර්ච් රිපෝට්ස් වලින් කියන්නේම රීරීඩ් කරන්න එපා, රිට්‍රීවල් රීඩ් කරන්න. සහ සමහර විට
අර පේපර්ස් කරන්නේ නැහැ කියන ළමයි රිට්‍රීවල් රීඩින් විදියට තමයි පාඩම් කරලා තියෙන්නේ. පොත වහලා පොතේ මුලින් ඉඳන් අගට ගෙනල්ලා. මතකින්. හැබැයි එහෙම ගේන එකේ පවා තියෙනවා අවුලක්. පේපර්ස් නොකර මොකක්ද? රිට්‍රීවල් රීඩ් කරන එකේ පවා අවුලක් තියෙනවා. මොකක්ද? පේපර්ස් කරන්නේ නැතිනම් අර පොත අරගන්නව පොතේ මුලින් ඉඳන් අගට පාඩම් කරනවා. ආයි සතියකින් ඒ පොත මරන් මුලින් ඉඳන් අගට පාඩම් කරන්නේ. මතකෙන් එළියට ගන්නවා පොතේ තියෙන හැම දෙයක්ම. ඒක උනම් ඇත්තට මේක අතිසාර්ථකයි. එහෙම කරාට පස්සේ සාමාන්‍යයෙන් අහන කොටසෙන් ඕනේ ප්‍රශ්නෙට උත්තර කියන්න පුළුවන්. එසේක් අවසාන 150ම ගන්න පුළුවන්. හැබැයි මේ ඒක වැඩේ සාර්ථකයි නේ. හැබැයි ඒ රිසල්ට් කරන්න එපා කියන්නේ. කරන්න එපා නෙමෙයි. ඊට වැඩිය පේපර්ස් ප්‍රශ්න කරන්න කියන්නේ හේතුවක් තියෙනවා. හේතුව තමයි අර විදියට පොතේ මුලින් ඉඳන් අගට පාඩම් කරන කෙනෙක්ට උනා. ඒක අර මුලදී කරන්න පුළුවන්. කන්ටෙන්ට් එක පොඩ්ඩයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔක 12 අවසර ඉවර වෙනකන් වගේ කරන්න පුළුවන්. බයොලොජි සිලබස් එකට දාලා ගත්තොත්. හැබැයි එතනින් එහාට මේ කාලච්ඡේද 600ක් තියෙන සිලබස් එකක් අර මාර ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. ලොකු දත්ත ප්‍රමාණයක් තියෙන ඒවත් එක්ක ඒක අර ඔක 13 වසරත් පටන් ගත්තට පස්සේ කන්ටිනියු කරන්න මාර අමාරුයි. ඒතර ඒ වගේ ළමයි පේපර්ස් ප්‍රශ්න නොකරනම් යන එක්සෑම් එකට ඇත්තටම යාට සෑහෙන්න ලොකු මහන්සියක් වෙන්න වෙනවා අන්තිම කාලේ. අනිත් සබ්ජෙක්ට් දෙක සෑහෙන්න බැක් වෙනවා කියන්නේ. සමහර විට. එහෙම වෙච්ච අය දැකලා තියෙනවා. ඉතින් බෙස්ට් සොලියුෂන් එක විදිහට පේපර්ස් සහ ප්‍රශ්න කරනවා කියන එක කරන්න. මොකද ඒකෙන් වෙන දේ වගේ මෙමරි එක රිට්‍රීවල් රීඩින් ප්‍රොසෙස් එකකට යනවා. කියන්නේ මතකයේ එළියට ගන්න වාගෙන එක එක්සෑම් එකේදී වගේ ඉල්ලන්නෙත් ඒක සහ ඔයාට ඒක ප්‍රැක්ටිස් වෙනවා. ඒකත් එක්ක වඩ පුළුවන් හොඳට එක්සෑම් එකේදී පර්ෆෝම් කරන්න. ඉතින් ඒක තමයි පේපර්ස් කරන්න සහ ක්වෙස්චන්ස් කරන්න කියන එකේ වැලියු එක. සහ ඔය නිකන් එළිය කවුරු හරි කියනවා නම් මම පේපර් කරේ නැහැ. මං ගිහිල්ලා විභාගෙ ලිව්වා ඒත් මට ඒ තියනවා කියලා. ඒකේ ළමයිගේ ඇබිලිටි එක. එහෙමයි ඉන්නවා. එහෙමයි කියලා. ඔයාලා පේපර්ස් කරන්න අපි දන්න ළමයි අපෙන් අහනවා පේපර්ස් කරන්න ඕනේ නෑ නේද කියලා. එහෙම නෑ. අනිවාර්යෙන් පේපර්ස් සහ ප්‍රශ්න කරන්න ඕනේ. ඒක ගෙදරින් ඉඳන්ද කරන්නේ ක්ලාස් ගිහිල්ලාද ඕනේද? ඒ ප්‍රශ්නේ නෑ. අනිවාර්යෙන් ක්වෙස්චන්ස් කරන්න ඕනේ සහ පේපර්ස් කරනවා කියන එක එසෙන්ෂල්. ඒතර උතන මට ටීචර් කෙනෙක් මට උගන්වන්න පුළුවන් ටීචර් කෙනෙක් අර සෑහෙන්න මගේ බයොලොජි රිසල්ට් එක ලෝකෙට ටීචර් කෙනෙක් කියලා තියෙනවා නේ. දවසකට MCQ 10ක් 15ක් කරන්න ස්ට්‍රක්චර් පොඩි ප්‍රශ්නයක් කරන්න පුළුවන් නම් ඒ චූටි වැඩේ MCQ 5ක් 10ක් හරි පොඩි වැඩක් කරන දවසකට කාලයක් තිස්සේ කරද්දී ඒ ටික නිකන් ආයි nothing level එකකට එනවා වගේ. ඒතර මේ ඒ කතාවෙන් පවා කියන්නේ රිට්‍රීවල් රීඩින් වල තියෙන වැලියු එක. ඒතර මේ පාඩම් කරද්දී පේපර්ස් කරන එක ප්‍රශ්න කරනවා කියන එක මාරම වැදගත්. ඒකෙන් ආගේ රිසල්ට් එකට ලොකු ඉම්පැක්ට් එකක් බලපෑමක් කරන්න පුළුවන්. I wish you all the best.